YouTube එකෙන් අලුත්ම අප්ඩේට් එක රිලීස් කළා. මොකද මේ අප්ඩේට් එක අප්ඩේට් එක මොකද වෙන්නේ? ඔයා YouTube channel එකක් කරනවා නම් ඇයි ඔයාට මේ අප්ඩේට් එක වාසි වෙන්නේ? මේ අප්ඩේට් එක කොහොමද ඔයාගේ account එකට add කරගන්නේ? මේ ඔක්කොම අද වීඩියෝෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් රිෂිට් ටෙක් YouTube channel එක තමයි subscribe කරන්න තව subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න. අද වීඩියෝ එකත් එක්ලින්ම thanks කරන්න ඕනේ මට subscribe 500 ගහන්න උදව් කරපු ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හින්දා තමයි මට ඉක්මනටම subscribe 500 ගහ ගන්න පුළුවන් උනේ. අපි ඉක්මනට 1k ගහමු. ඒකටත් මම හිතනවා ඔයාලා මාත් එක්ක මින්දී කියලා. ඉතින් ඔයාලට ඔයාගේ channel boost කරගන්න වගේම YouTube thumbnail one day design කරගන්න ඕන ලංකාවේ අඩුම මුදලට මේ පල්ලෙහාත් ඉන්න උඹට දැම message එක දාන්න අමතක කරන්න එපා. අපි එහෙනම් දැන් යමු. update එක තමයි ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයාට ඉස්සර comment වලට reply කරන්න තිබ්බේ typing වලින් විතරයිනේ. ඔන්න අලුතෙන්ම ඇවිල්ලා තිනවා voice effect එක. ඉතින් අපි බලමු මේ effect එක කොහොමද use කරන්න කියලා. ඉතින් මේක වටින්නේ YouTube කරන කෙනෙක් විදිහට ඔයාට. ඉතින් ඉස්සර ඔයාට comment එකක් ආවොත් ඔයාට ඒ ප්‍රශ්නයක් අහලා තිබොත් සෑහෙන දිග උත්තරයක් දෙන්න ඔයාට type කරන සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙකක්වත් යනවා ලොකු දෙයක් type කරන්න තිබොත්. ඉතින් මෙන්න දැන් ඇවිල්ලා තිනවා විනාඩි 5කට ඒක අඩු කරගන්න සීමා කරගන්න පුළුවන් voice recording. WhatsApp එකේ වගේ voice recording solution එකක් ඇවිල්ලා තිනවා. හැබැයි මේක තාම maximum ඇවිල්ලා තියෙන්නේ තප්පර 30යි මේක තාම maximum record කරන්න පුළුවන්. YouTube එකෙන් සඳහන් කරලා තිනවා ඉස්සරහට මේකට සාමාන්‍යයෙන් පැයක් විතර දෙන්න පුළුවන් කියලා. තාම maximum තප්පර 30යි මේක voice record option එක දීලා තියෙන්නේ. අපි බලමු මේ කොහොමද ඔයාගේ channel එකට achieve කරගන්නේ කියලා. ඉතින් ඊට කලින් බලමු මේ effect එක හම්බෙන්නේ කාටද කියලා. ඉතින් මේක ඔයාට හම්බෙන්නේ ඔයා YouTube channel එකක් කරන කෙනෙක් නම් විතරයි. ඉතින් ඔයාට YouTube channel එකක් කරත් වෙන කෙනෙක්ට ඔයාට දාන්න බෑ. ඔයාට දානකොට තමයි voice effect එකෙන් ඔයාලට reply කරන්න පුළුවන්. comment කරන්න බෑ voice effect එකෙන්. අපි බලමු මේ කොහොමද අපි use කරන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් ඔය පැත්තේ screen එකේ පේනවා වගේම ඔයා මුලින්ම ඔයාගේ YouTube browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා YouTube browser එක open කරාට පස්සේ යට තියෙනවා U කියලා option එකක්. ඒක උඩ touch කරලා Rishi Technique කියලා ඔය මගේ logo එක තියෙන දේ එකපාරට touch කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් load වෙනවා. අපේ පැත්තට පොඩ්ඩක් connection slow. ඒ හින්දා දැන් load වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට උතන load වුණාට පස්සේ මම සද්ද අඩු කරගන්න නැත්නම් ඔයාලට වීඩියෝ එකට noise එකගෙන හින්දා ඊට පස්සේ ඔයා කැමති වීඩියෝ එකක් උඩ එකපාරක් ටච් කරන්න පුළුවන්. මම මේ වෙලාවේ යූස් කරන්නේ දැන්ට මගේ වැඩිම views ගින් තියෙන views 4300ක් ගිහලා තියෙන. මෙන්න මේ වීඩියෝ එකට මම reply voice effect එකක් යූස් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ comment box එකට යන්න පුළුවන්. comment box එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට එක්කෙනෙක් දාලා තියෙන එකක් ගමු. hi කියලා දාලා තියෙන එක අපි ගමු. ඕන්න ඕක උඩ එකපාරක් ටච් කළා ඔයාලට පුළුවන් මෙන්න මේ add reply කියන කුඩ එකපාරක් touch කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් තියෙනවා. දැන් මම ඔය cursor එක ගෙනිච්ච වගේ එකක් තියෙනවා voice effect එකක්. ඒක උඩ එකපාරක් touch කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි voice reply කියලා උඩ වැටලා තියෙනවා. මේකේ මම කිව්ව කාරණාව යටින් වැටලා තියෙනවා max sense 30යි කියලා. ඒ කියන්නේ තප්පර 30ක් තමයි උපරිම time එක. අපි දැන් voice එක record කරලා බලමු. ඉතින් යාළුවනේ මේක තමයි YouTube එකේ අලුත්ම අප්ඩේට් එක. හරි දැන් මම ඔන්න ඒක send කරනවා. send කරාට පස්සේ ඔයාලට පොඩි වෙලාවක් මේක load වීමක් බලා ගන්න වෙනවා. එකපාරම මේ කියන්නේ YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා වගේ තමයි. uploading your voice record කියලා වැටෙනවා. ඊට පස්සේ ඔන්න ඔයාලට වැටෙනවා voice reply uploading කියලා මෙන්න මෙතන වැටෙනවා. එතකොට ඔයාලට උඩ ගිහින් බැලුවාගේ මෙන්න මේ විදිහට now uploading a video කියලා message එකක් ඔයාලට introduce වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පොඩි වෙලාවක් ගියාට පස්සේ මේ message එක ඔයාලට නැතු වෙනවා. දැන් මම මේක සද්ද වැඩි කරගන්නවා ඔයාලට voice message එක පෙන්නනවා. දැක්කද? දැන් ඔයාලගේ මෙන්න මේ voice message එක send වුණා. ඔන්න මම ඒක mic එකට ලං කරලා play කරන්න. ඉතින් යාළුවනේ මේක තමයි YouTube එකේ අලුත්ම අප්ඩේට් එක. ඔන්න ඔය වගේ තමයි මේ YouTube එකේ අලුත්ම අප්ඩේට් එක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අලුත් අප්ඩේට් එක YouTube එකෙන් TikTok එකට වඩා ඉස්සරහින් ලොකුම අප්ඩේට් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන තාම කවුරුත් දන්නේ නැහැ. මං හිතන්නේ මං වෙන්න ඕනේ ටෙක් ෆීල්ඩ් එකේ මේ ගැන කරන පළවෙනි වීඩියෝ එක මං කලින් මේ වීඩියෝ එක කරලා තියෙනවා කවුරුත් දැක්කේ නැහැ. ඉතින් මම ඉක්මනට ඔයාලා මේ වීඩියෝ එක බලන්න දාන්න. එහෙනම් රිෂි ටෙක්නික් YouTube channel එක අද වීඩියෝ එක මම ගිහින් මම රිෂි ටෙක්නික් මාව subscribe කරලා තියාගන්න. අපි ඉක්මනට
1k subscribe achieve කරමු.